ඉතින් මෙන්න මේ වගේ පුංචි ඩිස්ප්ලේ එක ඔයා කැමති ඕනම වීඩියෝ එකක් ප්ලේ කරන්න හැටි අද වීඩියෝ එකෙන් අපි බලමු. දැන් අපි බලමු අපිට ඕන කම්පොනන්ට්ස් මොනවද කියලා. ඉතින් අද වැඩිද අපි පාවිච්චි කරන මයික්‍රෝ කන්ට්‍රෝලර් එක තමයි මෙන්න මේ ESP32 කියන මයික්‍රෝ කන්ට්‍රෝලර් එක. ඉතින් මේක යූස් කරන ප්‍රධානම හේතුව තමයි මේකේ MB 4ක ෆ්ලෑෂ් මෙමරි එකක් තියෙනවා. ඉතින් අපිට අර වීඩියෝ එකේ ඩිස්ප්ලේ කරන්න ඕන ඇරේස් ගන්න මේකේ ස්ටෝර් කරලා තියාගන්න පුළුවන්. ඊට පස්සේ අපි පාවිච්චි කරන මෙන්න මේ වගේ 0.96 ඉන්ච් OLED ඩිස්ප්ලේ එකක්. ඉතින් ඔයාලා ගාව මෙන්න මේ වගේ 2.42 ඉන්ච් OLED ඩිස්ප්ලේ එකක් තියෙනවා නම් ඒකත් යූස් කරන්න පුළුවන් මේ වැඩේට. ඉතින් දෙකම එක වගේ තමයි කෝඩ්ස් වල කිසි වෙනසක් වෙන්නේ නැහැ. ඇඩ්‍රස් පොඩ්ඩක් චේන්ජ් වෙනවා. ඊට පස්සේ මම යූස් කරන ෆීමේල් ටු ෆීමේල් ජම්පර් වයර්ස් 4ක් අපේ ESP32 එකයි මෙන්න මේ OLED ඩිස්ප්ලේ එකයි කනෙක්ට් කරගන්න. දැන් එහෙනම් අපි මේ ටික කනෙක්ට් කරගමු. ඉතින් මුලින්ම ඔයාගේ මෙන්න මේ OLED ඩිස්ප්ලේ එක ගන්න. ඉතින් මෙන්න මේ ඩිස්ප්ලේ එකට අපි දැන් අර ජම්පර් වයර්ස් 4 කනෙක්ට් කරගමු. ඊට පස්සේ දැන් ඔයාලට පේනද මෙන්න මේ OLED ඩිස්ප්ලේ එකේ පින්ස් 4ක් තියෙනවා. ground, VCC, SCL, SDA. ඉතින් මෙන්න මේ ground කියන එකයි VCC pin එකයි මම දැන් ගන්නවා අපේ ESP32 එකේ power pins connect කරන්න. ඉතින් ground කියන්නේ මෙන්න මේ ash color එක. ඊට පස්සේ VCC කියන්නේ මෙන්න මේ දම් පාට වයර් එක. ඉතින් අපි VCC එක connect කරගන්නවා අපේ Arduino board එකේ volt in pin එකට. ඊට පස්සේ ground pin එක connect කරනවා ඒක යට තියෙන මෙන්න මේ ground port එකට. ඊට පස්සේ අපේ OLED ඩිස්ප්ලේ එකේ තියෙනවා SCL SD කියලා pins දෙකක්. ඉතින් SCL pin එක connect කරන්න ඕනේ අපේ ESP32 board එකේ pin number 22කට. ඊට පස්සේ SD එක connect කරන්න ඕනේ අපේ pin number 21කට. ඉතින් SCL එක ඇවිල්ලා ash color ඊට පස්සේ අනිත් එක white color. ඉතින් SCL එක connect කරන්න ඕනේ pin number 22කට. ඒ කියන්නේ මෙතන තියෙන pin මේ pin එකට. ඊට පස්සේ SD එක connect කරන්න ඕනේ එතනම තියෙන මෙන්න මේ pin number 21කට. ඉතින් connections ටික ඉවරයි. දැන් අපි යමු coding part එකට. ඉතින් අපි මෙන්න මේ ESP32 board එක අපේ USB wire එකකින් connect කරලා තියෙන්නේ. දැන් අපි මේක අපේ PC එකට connect කරගමු. ඉතින් PC එක connect කරලා පස්සේ ඔයා යන්න මුලින්ම මෙන්න මේ මන් දෙන මෙන්න මේ site එකට. ඉතින් මේ site එකේ link එක මම පහළ description එකේ දාලා තියෙනවා. ඔයාලට පුළුවන් එතනින් මෙන්න මේ site එකට යන්න. හරිද? මෙතන ගියාට පස්සේ ඔයාට සිද්ධ වෙනවා ඔයාට මේ ඩිස්ප්ලේ කරන්න ඕනේ වීඩියෝ එක මෙතනට අප්ලෝඩ් කරන්න. ඉතින් මම දැනට හදාගෙන තියෙන මෙන්න මගේ විනාඩියක වීඩියෝ එකක්. ඉතින් මෙන්න මේ කියන්නේ ෆයිල් සයිස් එක අනිවාර්යෙන් පොඩ්ඩක් බලපාන. සාමාන්‍යයෙන් විනාඩි 5ක් වගේ ලොන් වීඩියෝස් දාන්න බෑ මේකේ. ෆ්‍රේම්ස් ගානත් එක්ක පොඩ්ඩක් මේක කියන්නේ වීඩියෝ ෆ්‍රේම්ස් ගානක් තියෙනවා. මේ ෆ්‍රේම්ස් ගාන දාන්න පුළුවන් සයිස් එකක් තියෙනවා. ඒ සයිස් එකෙන් එහා මේකට අප්ලෝඩ් කරන්න බෑ. ඉතින් දැනට විනාඩියක වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මම දැන් මෙන්න මේ විනාඩියක black and white වීඩියෝ එකක් දැන් අරගෙන තියෙන්නේ. ඉතින් අන්නේ වීඩියෝ එක මං අප්ලෝඩ් කරනවා මෙන්න මේ සයිට් එකට. ඉතින් අප්ලෝඩ් කරව ගමන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ ඩොට් මැට්‍රික්ස් එකක මෙන්න මේ වගේ වීඩියෝ එකක් ඩිස්ප්ලේ වෙනවා. ඉතින් ඔයාලට කැමති නම් මෙතන සෙටින්ග්ස් හදා ගන්න පුළුවන් මේක තව ක්වොලිටි එක වැඩි කරගන්න. ඉතින් මෙන්න මෙතන සෙටින්ග්ස් මාරු ගන්න එපා. මේ තියෙන විදිහටම ඔක්කොම තියන්න. මෙන්න මේ හරි තමයි ඔයාලට මේ වීඩියෝ එකේ සෙටින්ග්ස් හදා ගන්න පුළුවන්. ඉතින් අර ඩොට්ස් ගාන අඩු වැඩි කරගන්න පුළුවන් මෙතනින් ඔයාලට පේනවා ඇති. ඉතින් මම දැනට චුට්ටක් අර වලහා ගෑස් දෙක පේන්න වගේ පොඩ්ඩක් දානවා. ඊට පස්සේ කන්ට්‍රාස්ට් එක හදා ගන්න පුළුවන්. කන්ට්‍රාස්ට් එක නම් අර තිබ්බ ගානම හොඳයි. ඒක අවුලක් නෑ. ඊපස්සේ බ්‍රයිට්නස් එකත් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. බ්‍රයිට්නස් එක මම ඒ ගානම තියෙනවා. ඉතින් ඔක්කොම කාට පස්සේ මේ පහළ තියෙන එක්ස්ට්‍රා ෆ්‍රේම් බයි ෆ්‍රේම් කියලා බටන් එක අන්න ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලගේ ෆ්‍රේම්ස් ගන්න මෙතනින් කවුන්ට් වෙනවා එකින් එක වීඩියෝ එකේ. ඉතින් තව දෙයක් කියන්නම් යතතුරේ මෙන්න මෙතන මේ ටාගට් FPS කියලා තියෙනවා. ඔයාලට FPS ගන්න ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. FPS ගාන අනුව මෙන්න මේ හැදෙන ෆ්‍රේම්ස් ගාන එහා මෙහා වෙන්න පුළුවන්. ඉතින් දැන් අපි මේ ෆ්‍රේම්ස් ටික එක්ස්ට්‍රැක්ට් කරන එක බලන් ඉමු. ඉතින් ඔක්කොම හරි ගියාට පස්සේ මෙන්න මේ වගේ මෙන්න මේ කරෙක්ට් අයිකන් එකත් එක්ක මෙතන පෙන්නනවා ෆ්‍රේම්ස් ගාන ඩිරෙක්ට් කරලා ඉවරයි කියලා. ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලට පෙන්නනවා ඇරේ එකයි අපේ කෝඩ් එකයි. ඉතින් මේ මේන් කෝඩ් එක මුලින්ම කොපි කරගන්න. ඒ කෝඩ් එක කොපි කරලා ඔයා Arduino IDE එකට යන්න. ඊට පස්සේ දැන් මම මේ අලුත් ස්කෙච් එක තමයි ඉන්නේ Arduino IDE එකේ.
මෙන්න මේ අයිඩ එක ඔල් සිද්ධෙනවා මෙන්න මේ කෝඩ් එක මෙතන පේස් කරගන්න ඊට පස්සේ ඔයාලා මෙන්න මේ ඊළඟ ඇරය තියෙන කෝඩ් හරි මෙන්න මේ කෝඩ්ඩක් කොපි කරගන්න එන්න ඇරස්ටික් කොපි කරලා ඔයාලගේ ආර්නෝ අයිඩ කර කලින් කෝඩ්ඩකට ගිහිල්ලා මෙන්න මෙතන මෙන්න මේ දකුණු පැත්ත කොනතින මෙම නිවටත් කියනක ඔබන්න ඊට පස්සේ ඔයාලා මෙතැන්න දෙන්න ඕනේ වීඩියෝ ෆ්‍රේම්.h කියලා ඉතින් එහෙම දුන්නට පස්සේ මෙන්න මේ වගේ අලුත් ටැබ්බයක් ඕපන්නවා මේ ටැබ් එකේ ඔයාලට අර කලින් කොපි කරගත්ත ඇරස් ටික පේස් කරගන්න ඉතින් මෙන්න මේ කෝඩ්ගේ වාල පේනති මෙන්න මේගේ වයගේ ලයිබ්‍රයක් ඇඩ් කරලා දින ඉට පස GFX කියලම ලයිබිස් ඇඩ් කල තියෙන ඉති මේ ලයිබ්‍රීස් වාල කලින් යස් කල නැත්නම් වාල සිද්ධෙන මෙන්න මේ ආඩ්නෝ අයිඩියගේ මං පැත්ත මෙන්න මේ තුමිය තින මෙන්න මේ අයිකන්න කලික් කරලා මේ නම් සර්ච් කරලා මේක ඩවලොක් කරගන්න ඉතින් දැන් මෙත මේ තුන්ගෙන තින් මේ වීඩියෝ ෆ්‍රේම්.h කියලා මේ ඒක ලයිබ්‍රකන්න මේ ඒ ලයිබ්‍රකට ඉන්ලුට් කල දින අපි හැ පැත්ත ඇඩ් කරපු ඇරේස් ගන්න ඉතින් මේන් කෝඩ් එක මෙච්චරයි දැන් අපිට තියෙන්නේ බෝඩ් පෝට් සිලෙක්ට් කරලා මෙන්න මේ කෝඩ් එක අප්ලෝඩ් කරගන්න. ඉතින් කෝඩ් එක අප්ලෝඩ් කරනකම මම දෙයක් කියන්න. ඔයාලගේ දැන් යූස් කරන ඕල් ඩිස්ප්ලේ එක ඔයාලා ගන්න තැන උණු අනිවාර්යෙන් ඇඩ්‍රස් එක වෙනස් වෙනවා. ඉතින් මෙන්න මේ කෝඩ් එකේ ඔයාලා පහළට ගියාට පස්සේ මෙන්න මෙතන 41 වෙනි ලයින් එකේ තියෙනවා මෙන්න මේ ඩිස්පේ.begin මෙන්න මේ බින්දුවයි 300 කියලා කෑල්ලා මෙන්න බින්දුවයි 300 කියන්නේ ඔයාලගේ LED ඩිස්ප්ලේ ඇඩ්‍රස් එක ඉතින් මේ ඇඩ්‍රස් එක ඔයාට දන්නේ නැත්නම් ඉතින් අපේ channel එකේ අපි කලින් වීඩියෝවක් දාලා තිනවා Flappy Bird game එක හදන හැටි ඉතින් ඔයාලට පුළුවන් අපේ channel එකේ බලන්න ඉතින් ඒකේ තියෙනවා හැටම කොහොමද මෙන්න මගේ ඇඩ්‍රස් එකක් දැනගන්න කියලා අපේ wire library එක use කරලා ඉතින් ඔයාලට පුළුවන් ඒ වීඩියෝ එක බලලා ඔයාලගේ LED display එකේ ඇඩ්‍රස් එක හොයාගන්න ඉතින් කෝඩ් එක දැන් කම්පයිලින් වෙන ගමන් ඉතින්වත් හයට කෝඩ් එක අප්ලෝඩ් කරන්න ඔයාට මෙන්න මේ ඩිස්ප්ලේන වීඩියෝ එක හයටම වගේ මෙන්න මේ OLED ඩිස්ප්ලේ එකේ අනිවාර්යෙන් බලාගන්න පුළුවන් ඉතින් මන්දුන ස්ටෙප්ස් හයට ෆලෝ කරන ඔයාට අනිවාර්යෙන්ම මෙන්න මේ වගේ වීඩියෝ එකක් ඔයාගේ ඩිස්ප්ලේ එකෙන් බලාගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ කොනච්ච කම්පොනන්ට්ස් ඔයාලත් buy කරන්න අසන අපේ ස්ටෝර් එක තියෙනවා www.thingsinnet.com. ඉතින් ඔයාලට පුළුවන් මේ සයිට් එකට ගිහිල්ලා මෙන්න මේ කම්පොනන්ට්ස් buy කරන්න. ඉතින් අද වීඩියෝ එක හොඳ නම් අපේ වීඩියෝ ලයික් එකක් දාන්න යන්න. ඒ වගේම මේවට ඉන්ට්‍රස්ට් ඔයාගේ යාළුවටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් මෙන්න මේ වගේ වටින වීඩියෝස් ඔයාලා ගාවට ඉක්මනට ගෙන්න ගන්න ඕන නම් අපේ channel එක subscribe කරලා notification all දාලා bell icon එක click කරලා තියාගන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනටම සෙට් වෙමු.